ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා කිසි ඇගීමක් නැහැ. උන්වහන්සේලා අපවත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ ගුණ කතන කතා කරලා වැඩක් නැහැ. අද දවසේ යුරෝසියානු විශ්වවිද්‍යාලයේ 2024 2025 වර්ෂයට අදාළ ඩිප්ලෝමා ලාභීන් උදෙසා ඒ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සමගාමීව තාමත්ම වැදගත් කාර්යයක් මේ ජනවාරි මාසයේ සිද්ධ වුණා. ලංකාවේ සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා 23 නමක් උදෙසා තායිලන්තයේදී උන්වහන්සේලාට විශාල ඇගීමකට ලක් කරන්නට යුරෝසියානු විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්වාමින් වහන්සේ එවැගේම කුලපති ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා කටයුතු කළා. එහිදී මේ ස්වාමින් වහන්සේලාට ඉතාමත් ඉහළ පිළිගැනීමක් සහිතව ඒ කටයුතු සිදු කරලා ඉවරලා අද දවසේ ඊට සමගාමීව තම විශ්වවිද්‍යාලයේ ඒ උපාධි ප්‍රදාන උත්සවයේදී උන්වහන්සේලා නැවත වරක් ඇගීමට භාජනය කිරීම ඉතාමත්ම කාලෝචිත සිද්ධියක් විදිහටයි මම දකින්නේ. විශේෂයෙන් ලංකාවේ බොහෝ ඈත දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා කිසි ඇගීමක් නැහැ. උන්වහන්සේලා අපවත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ ගුණ කතන කතා කරලා වැඩක් නැහැ. උන්වහන්සේලා ජීවමාන ඉන්න කාලෙදී උන්වහන්සේලා විසින් වෙනුවෙන් යම් ඇගීමක් සිදු කිරීම ඉතාමත්ම කාලෝචිත පියවරක්. විශේෂයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට යුරෝසියානු විශ්වවිද්‍යාලය මේ තැබුවා වූ පියවර පිළිබඳව අතිශයින්ම ප්‍රශංසාව පළ කරන අතර තව තවත් මෙවැනි කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.